බලන්නකෝ ලස්සනට අපි සීනි සම්බරයක් හදාගන්න. මේක හැදුවේ අම්මා. ඒ කියන්නේ ඉතින් හරිම විදිහටනේ අපි අම්මලා අත්තම්ම හදන දේවල් කියන්නේ ඒ විදිහේ හරිම විදිහ කෑම හදන. ඉතින් හරිම රසයි. ගොඩක් වෙලාවට අපි ට්‍රිප් යනකොට වගේ පාන් වල ගාගෙන යන්න තමයි මේක හදාගන්නේ. ඉතින් මම මේකට කිලෝ බීලුණු කිලෝ 3ක් ගත්තා. බීලුණු කිලෝ 3ක් විතර අරගෙන ඒක හීනියට කපා ගත්තා. ඒක ගොඩක් සාමාන්‍ය හීනියට කපා ගත්තාම තමයි ඉක්මනට හොඳට බැද ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකට ඊට පස්සේ මේක හදන්නේ අම්මා. මම තමයි වොයිස් එක දෙන්නේ. බීලුණු කැපුවේ නම් මම ඊට පස්සේ වැඩ ටික අම්මා තමයි කරේ. ඊට පස්සේ මේකට මේ විදිහට ලුණු ටිකක් දාගත්තා. දාලා ටිකක් හොඳට අත ගන්න ඕනේ. මොකද ඒක හොඳට මේ කවලම් වෙන්න ඕන නිසා. ඊට පස්සේ මේකතු කරන්නේ සීනි. මේ රතු සීනි එක. මොකද අපේ ගෙදර පාවිච්චි කරන්නේ රතු සීනි නිසා අපි රතු සීනි යූස් කරේ. ඒ වුණාට ඔයාලගේ කැමැත්ත අනුව ඒකට සුදු සීනි දාගන්නත් පුළුවන්. මේ විදිහට හැදි 4ක් විතර එකතු කරගන්න. එකතු කරලා හොඳට ඒකත් කවලම් කරගන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා කුරුදුපොතු. කුරුදුපොතු සාමාන්‍ය දිග කෑල්ලක් දාගත්තාම ඇති මේකට. ඒකලා ඒකට අපි එකතු කරගන්නවා මේ ප්‍රමාණය වීතිය අම පෙන්න්න මේ ප්‍රමාණය කුරුදුපොතු කෑල්ලක් ඇති. ඊට පස්සේ ප්‍රධාන දේ තමා මේකට අදාගන්න අපි උඹලකට දාන තරම තම මේක රස වෙන්නේ. ඒක තමන්ගේ ප්‍රමාණය කියන තම කැමති ප්‍රමාණයට සහ කැන ප්‍රමාණයට දාගන්න පුළුවන්. ගොඩක් දාන තරමට තමා මක රස. අපිට ටයක් වැඩිපුර දැම්ම මේ උඹලකට පොඩිවට හීනීමට කපපු උඹලකට කඩේ ගන්න තියෙනවන ඒ වගේ දාගත්. ඊට පස්සේ මේ විදිහට තාච්චක් ලිපේදිල ඒකට තෙල් සාමාන්‍ය දැම් මේක බදින්න යන ගැඹුරුතෙන නිසා වැඩිපුර තෙල් ටිකක් දාගන්න. දාලා කරපිංචා එතකොට රම්පේ තව පුංචි කුරුදුපොතු කෑල්ලක් දාලා මේ අවශ්‍ය නම් වලට මිරිස් එකන්නේ අමු මිරිස් පොඩිවට කෑල්වට කපට දාගන්න පුළුවන් මේ තෙලට. ඊට පස්සේ මේ විදිහට අර මේ කපාගත්ත බීලුණු ටික බැදෙන්න දැම්ම ටිකෙන් ටික. දාලා මේ ප්‍රමාණයට එනකම් මෙන්න මේ බලන්නකෝ. ඒ ප්‍රමාණයට එනකම් බැද ගන්න ඕනේ. හොඳට බැද ගන්න ඕනේ. මේ ගැඹුරු තෙලේ තමයි බදින්නේ. හරිද? ගැඹුරු තෙලේ බැදගත්තාම තමයි ගොඩක් රස වෙන්නේ. ඊට පස්සේ මේ හොඳට බැදුනට පස්සේ මේක වෙන භාජනයකට පෙරා ගන්නවා. ඒකලා මේ විදිහට පෙරා ගත්තා. ඒකලා ඒක තෙල් ටිකක් අරගෙන අපු තාච්චියට දාලා තාච්චි ලිපේ තියලා ඒකට මේ දාන්නේ කෑලි මිරිස්. කෑලි මිරිසුත් හැන්දි 4ක් විතර 4:05 දාගන්න. ඒක තමන්ට අවශ්‍ය මිරිස් ප්‍රමාණයට දාගන්න පුළුවන්. දාගෙන ඒක හොඳට ටිකක් බදින්න. ඒක බැද ගන්න. මේ විදිහට හොඳට බැද ගන්න. ඉතින් මේක හදන්න හරි පහසුයි. ගොඩක් අමාරු නෑ. තියෙන අර ටික කලින් ටික බැදගෙන පැත්තක තියලා ඊට පස්සේ මෙන්න මේ විදිහට බැද ගන්න කෑලි මිරිස් ටිකක් හොඳට බැදුනට පස්සේ ඒක ආපහු අර අපි කලින් හදාගත්ත එකට මේ ලුණු බැදගත් එකට එකතු කරලා මික්ස් කරලා මික්ස් කරලා තමයි තියෙන්නේ. මේ විදිහට දාලා ඒක හොඳට මික්ස් කරගන්න. දැන් මේ පේනවනේ දැන් විතර හරිම රසයි. ඔයාලත් හදලා බලන්න මේ විදිහ තමයි හරිම විදිහ. කියන්නේ අපි ඉස්සර ගම්වල හදන්නේ හඳුන මේ සීනි සම්බල් මේ තමයි හරිම විදිහ සහ ඔයාලට ගොඩාක් කල් තියාගන්න බලන්න මේක මොකද ගැඹුරු තෙලේ බැදලා තියෙනවා. ඔය ෆ්‍රිජ් එකේ හරි ෆ්‍රිජ් එකේ නැතු. කියන්නේ එළිය හරි කමක් නැහැ. මේක තියාගන්න පුළුවන් සෑහෙන කාලයක්. මේ බලන්න හරිම රසයි. හොඳට හැදිලා තියෙනවා ඒක. මේ අපි කිලෝ 3ක් විතර ගත්තත් මෙන්න මේ ප්‍රමාණයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. මොකද හොඳට ගැඹුරු තෙලේ බදින නිසා. ඉතින් ඔයාලත් හදලා බලන්න මේක. හදලා බලලා ඔයාලට දන්නේ නැති හරි ඔයාලට මොනවද දැනගන්න උවමනා නම් කමෙන්ට් එකක් දාන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.